ආදම්ගේ අට්ටික කොළ වස්තරෙන් යේසුස් වහන්සේගේ කාලය. ප්‍රිය දෙව්දරුවෝ, මේ උපමාදයා බලමු. මත්තෙයු 21:18-19. කෑම අඩු නැති බෙතානිය ගමින් පිට වුණ යේසුස් වහන්සේට බඩගිනි. පාරේ අයිනේ බෝ සාරට කොළ පිරි අමු අට්ටික ගහ දැක පල නෙලන්ඩ ලං වුණා. නමුත් පල නැත. පල නැති ගහ කුමටද කිය සාප කළාය. ගහ වේලුණය. දෙවියන් වහන්සේ මේ ලෝකෙට ආවේ ගස් ගල් වලට සාප කරන්නයි, කණ්ඩයි බොණ්ඩයි. ගස් වලට දේශනා කරන්න නොවේ. දේශනාව අපට. එමනම් දෙවියන් වහන්සේ මුල්, අපි අතු දෙවියන් වහන්සේ තුල නැත්තම් ඵල දරන නැත. මාහර කිසිම දෙයක් කරන්න හෝ ඵල දරන්න හෝ බැරි බව සඳහන් වෙයි. දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් සිටී මේ සෝබන ගහ ඵල දරන්න බැරි වුණේ මුල් පොළොවට හේතු වුණ නිසා. ලෝකේ කිසිම දෙයකට ආසා වෙන්න එපා. ලෝකෙට ප්‍රේම කළා නම් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබ ළඟ නැත. දිව්‍ය රාජ්‍යයට යන්න කිසිම ක්වොලිෆිකේෂන් එකක් ඕන නැත. ඵල නම් මේකයි. ලූක් පොත 19:1-10. දෙවියන් වහන්සේ ඒ වාගේ මාර්ගයේ එන බව දැනගත් සගේයු සුංග එකතු කරන බෝ පෝසතා. නමුත් දෙවියන් වහන්සේ දකින්න ආසා වුණා. සුංග එකතු කරනාව ඉස්රේලේ පෞකාරයෝ කිය බැනර් ගාලා තිබුණේය. ඒ නිසා දෙවියන් වහන්සේට කිට්ටු වෙන්න බැරි වෙන බව දැනගත් සහේයු පාරේ අයිනේ තිබුණ වල් අට්ටික ගහ, ඒ මනස් සිකමෝ අට්ටික ගහට නැග පෞකාරය කියලා හිතලා අතු මැද සැඟවෙලා සිටිය. දෙවියන් වහන්සේ ගහ තිබුණ ස්ථානයට කිට්ටු වුණ හැටි උඩ බලා සගේයු බිමට බහින්ද මම ඔබගේ නිවසට කෑම කන්න එනවා කිව්වය. සගේයු ස්වාමිනේ මගේ වස්තුවෙන් භාගයක්ම දුප්පතාට දෙමින් රවට්ටපු මුදලෙන් 4 ගුණයක් ගෙවෙමි කිව්වය. සගේයු බෝ පෝසතා, නමුත් හිතෙන් අරි දුප්පතා. දෙවියන් වහන්සේ මේ ලෝකෙට ආවේ ඔබගේ මුදල ගන්න හෝ වස්තු උදර ගන්න නොවේ, පෞකාරය බේර ගන්නයි. දෙවියන් වහන්සේගේ මැද දුප්පත් පෝසත් කිය ભેද නැත. දුප්පත් පෝසත් දෙන්නම එක සමානයි. අද මේ නිවසට ගැලවීම ඇවිත් උහුත් අබ්‍රහාම පුත්‍රයෝ කිව්වය. දෙවියන් වහන්සේ වට කරපු සෙනග දෙවියන් වහන්සේ පෞකාරය මැද කෑම කනවා කියලා දොස් කිව්වය. එහෙමනම් මේම සඳහන් වෙනවා. දේව පුත්‍ර අන්ධකාරයේ දමන ලදය. සුංගම් එකතු කරන වයස අතරේ ඔබට කලින් දිව්‍ය රාජ්‍යයට යන බව ලස්සන්ට පැහැදිලිට අපට කියලා තියෙනවා. හොඳ අට්ටික ගහෙන් පල නැත. වල් අට්ටික ගහෙන් හොඳ පල. ඔක්කොටම දෙවියන් වහන්සේට නමස්කාර කරන්න පුළුවන්. නමුත් සොල්ප දෙනෙක් පමණයි යටත්කමෙන් නමස්කාර කරන්නේ. එනම් දෙවියන් වහන්සේට නමස්කාර කරන කට්ටිය යටත්කමෙන් නමස්කාර කරන්න හොඳයි කියලා මම හිතනවා. නොපෙනෙන්න නැත්වලට පෙනෙන්න දෙවියන්, පෙනෙන්න නැත්වලට නොපෙනෙන දෙවියන්. ධර්මිෂ්ඨයා තමුන්ගේ ධර්මිෂ්ඨකමෙන් නැති වෙනවා. පමණට වඩා ධර්මිෂ්ඨ වෙන්න එපා. කුමක් නිසාද ඔබව විනාශ කරගන්නවා කිය බයිබලයේ සඳහන් වේ. මේක සැබෑව. තමුන් ඥානවන්තයෝ කිය තමුන්ගේ අදහස් සෙනකට පොවලා අමුතු දේවල් උගනලා
පරිසය වෙන්න එපා. ආදාම්ට ඉස්සරලා හිටපු සෙනග කවුද කියලා කියයි. ඒදෙන් මත්තේ මෙහෙ තියෙනවා කියලා කියයි. සාලමෝන්ගේ අනිත් පැත්තේ කියයි. මේ නායකයෝ ළඟ පරිසම් වෙන්න. මේ ඥානවන්තයෝ ලජ්ජාවට පත් කරන පිණිස ලෝකයේ මූල දේවල්ද පහත් දේවල්ද සුළු කොට හිටන දේවල්ද තෝරාගත්තේ. ඒ කලේ කිසිම මිනිසෙක් දෙවියන් වහන්සේ ඉදිරියට පාරාට නොකරන පිණිසයි. සැබෑව මිනිසය උස ස්ථානයෙන් ඉඳගෙන නැත. ඒක නිසා දෙවියන් වහන්සේගේ සෙනග දෙවියන් වහන්සේ තුල ඕනෑකමින් ආත්මේ සැබෑකමින් නමස්කාර කරන කට්ටියක්. ස්තුතියි.